දේශපාලනය කියන්නේ කාලීනව බොහෝම කතාබහට ලක්වෙච්ච මාතෘකාවක්. ඉතින් මේ දූෂිත දේශපාලනය නිසා අසාධාරණයට ලක්වෙච්ච පොලිස් නිලධාරියෙක් ගැන කතා කරන්නයි මේ සූදානම. අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔබ ආදරය කරන රෝෂ්නී කතුවරිය එක්ක. ඉතින් රෝෂ්නී ආයුබෝවන්. මේ පාර රෝෂ්නී ඔබ ලියලා තිබ්බා නුඹ නිසා කෘතිය. අපි ඔයාගේ කතාව ගැන කතා කළොත්. ඒ කියන්නේ දැන් මම වෙනදාට ඒ කියන්නේ එක කැටගරියකට කොටු වෙලා තමයි කතා ලිව්වේ. ඒ කියන්නේ හැම වෙලේම මම මොකද මම දකින විදිහට ගොඩක් අය කැමතියි කියලා මම හිතන්නේ රොමැන්ස්. එතකොට මාත් එතකොට කැමති අර ගොඩක් දෙනෙක් කියවන ගොඩක් දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර හම්බ වෙන විදිහට ලියන්නනේ. ඒත් අර ඒ වුණාට මෙදාපාර තරගෙ තිබ්බ නීති ඔක්කොමත් එක්ක මට හිතුණා මේ පොඩක් වෙනසක් කරන්න. ඒ නිසා මේ රොමැන්ස් අර කොහොමත් මම ලියන නිසා පොඩක් රොමැන්ස් එක්ක මිස්ට්‍රි එකත් මික්ස් කරලා තමයි මම කතාව ලිව්වේ. ඊට පස්සේ ඒක ලියද්දී මට ඕනේ උනේ කියන්නේ ගොඩක් රොමැන්ස්මත් නැතුව මගේ කැටගරි එකත් පොඩ්ඩක් හයිලයිට් කරන්න. ඒ නිසා තමයි මම මේ දේශපාලනයයි නීතියයි කියන එක පොඩ්ඩක් හයිලයිට් කරලා මගේ කතාව ලියන්න උත්සාහ කළේ. ඔව් මං හිතන්නේ දැන් ඒ ගත්ත උත්සාහය ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඒ උත්සාහයට ඔබට ලැබිච්ච ප්‍රතිචාර කොහොමද? ඒ කියන්නේ ඇත්තටම පාඨකයෝ නම් හිතුවා වගේ වෙනදා වගේම ආදරෙන් කතාව වැළඳ ගත්තා. සහ සාමාන්‍ය දැන් මම කතාව ලියනවා කියන එක මම කාටත් කියන්නේ මම කතාව ලියන්නෙත් වෙන ෆේක් නමකින්නේ. එතකොට ඒ දැන් මේ පාර තිබ්බ කන්ටෙස්ට් එකත් එක්ක අඳුරන අයට පවා මම දැන් කිව්වා. එතකොට ඇත්තටම අර ඇක්ට් එකේ අය වගේම මාව දන්න අඳුරන අය වුණත් ඒ කතාව කියවලා හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒ කියන්නේ ඔබට වෙනදට වැඩිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ටිකක් ලැබිලා තියෙනවා සහ ෆෑන් බේස් එක වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට මේ ශානර වෙනස් වීමත් එක්ක ඔයාට ලැබිච්ච අත්දැකීම කොහොමද? දැන් වෙනදට වැඩිය ඔබේ පාඨක පිරිස වැඩි වෙලාද කොහොමද? අපි ඒ ගැන කතා කළොත්. ඒ කියන්නේ දැන් මම වෙනදට ලියන්නේ රොමැන්ස් නේ. එතකොට ඊට අමතරව අර මිස්ට්‍රි කියන කැටගරි එකටත් ආස පාඨකයෝ කතාව කියවලා තියෙනවා. සහ දැන් අලුත්ම වෙනස් අත්දැකීමක් නිසා ඒක ලියද්දි මට වෙච්ච අඩුපාඩු වලට අයලාගෙන් ලැබුණු උපදේශ. එතකොට ඊට අමතරව සමහරක් මම ආසයි නිතරම කියන්නේ මගේ කතාවල තියෙන අඩුපාඩු පාඨකයෝ මට පෙන්නලා දෙනවා. එතකොට මටත් ඒක ඇත්තටම ඉගෙන ගන්න දෙයක් තියෙනවානේ. එතකොට ඒක ඇත්තටම ලොකු අත්දැකීමක් වුණා. වෙනස් දෙයක් කරපු එක. ඔව්. හරි. එතකොට මේ මෙවර තරගයේ සහ ක්‍රිප්ට් එක ගැන අපි ඔබේ අදහස දැනගන්න කැමතියි. ක්‍රිප්ට් එක කියන්නේ ඇත්තටම මම පෞද්ගලිකව හරිම කැමතියි. ඒ කියන්නේ රයිටර් කෙනෙක් විදියට වගේම පොත් කියවන කෙනෙක් විදියටත්. මොකද දැන් කතුවරයකේ අපිට දවස ගානනේ එපිසෝඩ් පබ්ලිෂ් කරන්නේ. එතකොට අර නිතරම අපි කුතුහලෙන් තමයි ඉන්නේ. සහ දැන් අපි ආසාවෙන් කියවන කතුවරයාට ඇත්තටම අපිට කියන්නේ එයා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්. එයාගේ පොතක් අපිට මිලදී අරගෙන කියවන එක. සහ අර කුතුහලය කියන එක නෑ අපිට එකපාරම කතාව කියවලා කතාව එකපාරම පර්චේස් කරාට පස්සේ කියවන්න පුළුවන්. එතකොට ඒක මම දකින විදිහට ක්‍රිප්ට් එක කියන්නේ පාඨකයන්ට වගේම කතා ලියනටත් හොඳ ප්ලැට්ෆෝම් එකක්. හොඳයි. මං හිතන්නේ මේ ඔබට වෙනස් අත්දැකීම් සහ රසබර සිදුවීමත් එක්ක අපි ආපහු දවසක මේ ගැන කතා කරන්න හම්බෙමු. එතකන් මම හිතන්නේ අපි ආපහු දවසක රෝෂ්නීත් එක්ක කතා බහකට එනකන් අදට සමගන්න ඔබ සැමට සුබ දවසක් වේවා.